Assalamualaikum warahmatullahi wabarakatuh. සියලු ප්‍රශංසා අල්ලාහ් දෙවිදානන්ටම හිමි වේවා. අල්හම්දුලිල්ලාහ්. අප ඔබ සියලු දෙනාම උතුම් වූ මාසයකට එහෙම නැත්නම් සවිසුද්ධ වූ මාසයකට පා තබලා තිබෙනවා. එයයි රමලාන් මාසය. මෙම රමලාන් මාසයේ තුලදී එහෙම නැත්නම් පුද්ගලයෙකුට අල්ලාහ් දෙවිදානන් බොහෝමයක් දායාදයන් ලබා දීලා තිබෙනවා. මේ දායාදයන් අතරිනුත් මේ රමලාන් මාසයේද එක් දායාදයක් ලෙස අපිට කියන්නට පුළුවන්. එක් පුද්ගලයෙකුට අල්ලාහ් දෙවිදානම් ජීවිතය ලබා දෙනවා නම් එයත් එක්තරා වූ එක් දායාදයක්. ඒ වගේම තමයි එක් පුද්ගලයෙකුට ඔහුට ප්‍රමාණවත් දැනුම අල්ලාහ් දෙවිදානම් ලබා දෙනවා නම් එහෙම නැත්නම් යුවලකට ඔවුන් බලාපොරොත්තු වන දරුවෙකු ලබා දෙනවා නම් එයත් එක්තරා වූ එක් දායාදයන් වශයෙන් අපිට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන් දායාදයක් වශයෙන් එහෙම නැත්නම් මාත් ඔබත් අදවනතුරු විඳින්නා වූ එක් දායාදයක් වශයෙන් කියන්නට පුළුවන් මේ රමලාන් මාසය. මෙලොව සිටිනා වූ සියලුම මිනිසුන් හට අල්ලාහ් තාලා ඔහුගේ දායාදයක් වශයෙන් රමලාන් මාසයට පා තැබීමට අවස්ථාවක් උදා කර දී තිබෙනවා. අල්හම්දුලිල්ලාහ්. මෙම උතුම් වූ මාසය තුලදී කතරම් තුරට අපි යහ ක්‍රියා කළ යුතුද, පාපී ක්‍රියාවන් වලින් වැළකී සිටිය යුතුද යන්න පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමද මුස්ලිම් වරයෙකු වශයෙන් මාගෙත් ඔබගෙත් වගකීමක් වී හමාරයි. මෙම උතුම් වූ රමලාන් මාසයේදී බොහෝමයක් යහ ක්‍රියාවන් වල අපි යෙදී සිටිනවා. ඒ වගේම තමයි පාපී ක්‍රියාවන් වලින් වැළකී සිටිනවා. අල් කුර්ආන් සමුදීර්ණ වැනි ඉතාමත් උතුම් වූ යහ ක්‍රියාවන් වල නිරත වන අපි යම්කිසි කරුණාකාරණා පිළිබඳව අවධානය යොමු නොකිරීමද මේ සමාජය තුළදී බැලිය හැකිය. මේ රමලාන් මාසයේදී කරුණාකාරණා දෙකක් පිළිබඳව අපි වැඩි අවධානයකට යොමු කළ යුතුයි. පළමු කාරණාව තමයි තනි පුද්ගලයෙකු වශයෙන් මම ඔබ දියුණු වීමට ලක්විය යුතුයි. තනි පුද්ගල වශයෙන් අපි තුළ දියුණුවක්, අභිවෘද්ධියක් දකින්නට ඕන. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව තමයි අනෙකුත් පුද්ගලයන් නැත්තම් අනෙකාගේ දියුණුවට බාධාවක් නොවී සිටීමද අපගේ එක් වගකීමක් වී තිබෙනවා. එම නිසා අපගේ මේ රමලාන් මාසයේදී අනෙකුත් පුද්ගලයන් හට එහෙමත් නැත්තම් හුකූකුල් ඉබාදා යන මේ පැතිකඩ පිළිබඳවද අපි අවධානය යොමු කළ යුතුයි. අපි මේ රමලාන් මාසයේදී උපවාසයේ නියැලී සිටින කාලයේදී යහ ක්‍රියාවන් කරනවා සමගම අනෙක් පුද්ගලයා පිළිබඳ අඩුපාඩු කතා කරනවා නම්, බොරු කියනවා නම්, ඔහු දුක් වෙන කරුණාකාරණා පිළිබඳව අපි අධිකාධිකව සිහිපත් කරනවා නම්, ඔහු කැමති නැති සමහර දේවල් අපි අනෙකාට ගිහින් පවසනවා නම්, ඔහුගේ අයිතිවාසිකම් වලට අපි හානි පමුණුවනවා නම් අන්න එතන අල්ලාහ් තාලා දේව දූතයාණන් පැවසූ රමලාන් මාසයේදී උතුම් වූ පුද්ගලයෙක් කෙසේද සිටිය යුත්තේ එසේ සිටින පුද්ගලයෙකුගේ ගුණාංගයක් නොවේ. එනම් අපි මෙම මාසය තුළදී අයිතිවාසිකම් මෙන්ම එම පුද්ගලයාට කෙතරම් දුරට ඔහුගේ ජීවිතයේ දියුණුවක් ලබා ගැනීමට අපිත් උදව් කළ යුතුයි. අපිත් උපකාර කළ යුතුයි. එම නිසා එම පුද්ගලයා හට අපි කෙතරම් දුරට යහගුණාංගවන් වලින් හැසිරිය හැකිද අන්න ඒ ආකාරයෙන් ඔහුට යහ දේවල් කීම, ඔහුව යහ දේවල් වලට යොමු කිරීම, ඒ වගේම තමයි ඔහු යම්කිසි පාපී ක්‍රියාවන් වලින් නියැලී සිටිනවා නම් එම පාපී ක්‍රියාවන් වලින් වැළකීලා අපි ඔහුට උදව් උපකාර කිරීමටද මුස්ලිම් වරයෙකු වශයෙන් පෙළඹීම තමයි අල්ලාහ් දෙවිදානන් අපෙන් බලාපොරොත්තු වන එකම කාරණාව. එසේ කරනවා නම් පුද්ගලයෙක් තමාගේ දියුණුව මෙන්ම අනෙකාගේ දියුණුව පිළිබඳව වටහාගෙන කටයුතු කරනවා නම් අන්න එතන උතුම් වූ රමලානයේ පූර්ණ වූ ප්‍රයෝජනයක් ලබා ගැනීමට මටත් ඔබටත් නිරන්තරයෙන්ම හැකියාවක් ලැබෙනවා.